right. මේ වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරලා බලමු කොහොමද වායේශයල්දී සිස්ටම් එක පාවිච්චි කරලා කොහොමද කැෂියර් කෙනෙක් නැත්නම් තව ඇඩ්මින් කෙනෙක් හදන්නේ මැනේජර් ලෙවල් කෙනෙක් හදන්නේ කියන කාරණාව සම්බන්ධව. එතකොට මේකෙදිත් ඔයා සුපුරු පරිදි යන්න ඕන other කියන ඔප්ෂන් එකට. other කියන ඔප්ෂන් එකට ගිහිල්ලා එතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ඇඩ්මින් කියලා ඔප්ෂන් එකක් ඔයාලට මෙතනින් එනේබල් වෙලා තියෙනවා. ඇඩ්මින්ස් කියන ඔප්ෂන් එකට යන්න. ඇඩ්මින්ස් කියන ඔප්ෂන් එකට ගියන් පස්සේදී ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා දැනට හදපු ඇඩ්මින්ස්ලෝ අට මෙතනින් බලාගන්න පුළුවන් කී දෙනෙක් ඉන්නවද කියලා. එතකොට අලුතෙන්ම කෙනෙක් දාගන්න අවශ්‍යයි නම් ඔයාලට පුළුවන් ඇඩ් ඇඩ්මින් යන්න. එතෙන්ට ගිහිල්ලා ඔයා මෙතන දෙන ඇඩ්මින්ගේ නම දාන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි කියමුකෝ කැෂියර් 1 කියලා. මෙතනින් ඔයාලට දෙන යූසර් නේම් එක නැත්නම් ඊමේල් එක ඇඩ් කරන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ යූසර් කියන තැනින් ඔයා සිලෙක්ට් කරගන්න ඕනවා ඒ ලොගින් එක දෙන නැත්නම් කැෂියර් ලොගින් එක දෙන එම්ප්ලොයි කවුද කියලා. මෙතනින් ඔයාලට එන්ටර් කරන්න පුළුවන් ඔයාලට දෙන පාස්වර්ඩ් එක. ඒක ඔයාලට මෙතනින් එන්ටර් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් ඔයාලට දෙන මොන වගේ ඇඩ්මින් ටයිප් එකක් තියෙන ඔයාලට ඇඩ් කරන්න පුළුවන්. සුපර් ඇඩ්මින් ලෙවල් එකේදී තියෙන විශේෂත්වය තමයි යාට මාස්ටර් කන්ට්‍රෝල් එක හම්බ වෙනවා. ඒ කියන්නේ සිස්ටම් එකේ ඕනම දෙයක් ඇඩ් කරන්න, එඩිට් කරන්න, ඩිලීට් කරන්න මේ කියන හැම ෆීචර් එකක්ම යාට හම්බ වෙනවා. ඒ වගේම ඇඩ්මින් ලෙවල් එකට ආවෙන් පස්සේදී හැම පේජ් එකක්ම ඇක්සස් කරන්න වගේම ඇඩ් කරන්න, එඩිට් කරන්න පහසුකම යාට තියෙනවා. හැබැයි ඩිලීටින් පහසුකම යාට නැහැ. මැනේජර් ලෙවල් එකට ආවම පස්සේදී යාට හැම පේජ් එකක්ම විසිට් කරන්න පුළුවන් වගේම data ඇඩ් කරන්න විතරයි පුළුවන්. එඩිට් කරන්න, ඩිලීට් කරන්න පහසුකම යාගෙන් අයින් වෙලා තියෙන්නේ. රීඩර් නැත්නම් කැෂියර් ලෙවල් එකට ආවම පස්සේදී මෙයාට බොහෝම ස්වල්ප පේජස් කීපයකට විතරයි එයාට යන්න පුළුවන්. බිලින් දාන්න වගේ කීපයකට විතරයි පුළුවන්. අනිත් හැම එකක්ම යාට යන්න බැරි වෙන සිස්ටම් එක විසින් සිකියුරිටි එකක් රන් කරලා තියෙනවා. ඒකට යාට මොනම විදිහකටද බෑ සිස්ටම් එක ඇතුළට ගිහිල්ලා අනිකුත් චේන්ජස් වලට යන්න. ඒකට යාට සේවස් රිපෝට් කිසි දෙයකට ඇක්සස් එක නැහැ. ඉතින් ඔයාලා දාලා මෙතනින් අවශ්‍ය එක සිලෙක්ට් කරලා සබ්මිට් එක දුන්නා නම් ඔයාට එයාව ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු කොහොමද එයාගේ තියෙන data වා edit කරන්න කියලා. මෙතන edit එකට ගිහිල්ලා ඔයාට පුළුවන් එයාගේ අවශ්‍ය data ටික මෙතනින් ඔයාට අවශ්‍ය විදිහට change කරගන්න. මෙතන සබ්මිට් කරනවා ඔයාට ඒක සේව් කරගන්න පුළුවන්කම තියෙනවා.